එක මාසකට ලක්ෂ 8ක් හෙව්වා. ඔයාගේම නීති රීති වලට ඔයාට ඕනි වෙලාවට ඔයාට ඕනි විදිහට වැඩ කරන්න ඔයත් ආසයිද? හැබැයි ඉතින් මේ නිකන් ඉඳලා සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් නන් නෙවෙයි. එහෙනම් මේ අපි හැමදාම කතා කරන ෆ්‍රීලාන්සින්. ඔයත් දන්නවා ඇති මේ ෆ්‍රීලාන්සින් කියලා කියන්නේ ස්කිල් බේස්ඩ් ඉකොනොමික් එකක්. ඒ කියන්නේ හැකියාව මුල් කරගත් ආර්ථිකයක්. ඒ කිව්වේ මොකක්ද කියලා හිතනවද? ඉතින් එහෙම ඔයාටත් හිතෙනවනම් ඒ කිව්වේ මම. ඔයා ගාව මොකක් හරි ස්කිල් එකක් තියෙනවා නම් මේ ස්කිල් එක කාට හරි විකුණලා ඔයාට සල්ලි හොයන්න පුළුවන් නම් අන්න ඒකට තමයි මේ ස්කිල් බේස්ඩ් ඉකොනොමික් එකක් කියලා කියන්නේ. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට පුළුවන් හොඳට ලෝගෝ ඩිසයින් කරන්න. ඔයා ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එක ඔයාගේ මේ ස්කිල් එක සෙල් කරලා ඔයාට මුදල් හම්බ කරන්න පුළුවන් නම් අන්න ඒකට තමයි අපි මේ ෆ්‍රීලාන්සින් කියලා කියන්නේ. මේ ෆ්‍රීලාන්සින් කරන්න ඇත්තටම හැමෝටම බෑ. කෙනෙක් ඔයාගේ ජොබ් එක අතෑරලා එහෙමත් නැත්නම් ඔයා ජොබ් එකකට නොයා ෆ්‍රීලාන්සින් කියන එක තෝරගන්නව නම් ඇත්තටම ඔයා එතනින්ම දිනලා ඉවරයි. හේතුව තමයි මේ ෆ්‍රීලාන්සින් කියන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිත් දේ තමයි සාර්ථක ෆ්‍රීලාන්සර් කෙනෙක්ගේ ලක්ෂණ 3ක් අපිට බලා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ඉවසීම. ඒ කියන්නේ ගොඩාක් අය මේ ෆ්‍රීලාන්සර් කරන්නේ අද account එකක් හදලා හෙට $1000ක් හොයන්න පුළුවන් කියන මතින්. ඉතින් ඇත්තම කිව්වොත් එහෙම කරන්න බෑ. හේතුව තමයි ඔයාට පළවෙනි ඕඩර් එක එන්න දවසක්, දවස් 3ක්, මාසයක්, මාස 2-3ක් වුණත් යන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක අතාරින්න නැතිව ඕඩර් එකක් එනකම් මේ වැඩේ අල්ලන් ඉන්න කෙනා තමයි සාර්ථක ෆ්‍රීලාන්සර් කෙනෙක් වෙන්නේ. අනිත් දේ තමයි දිගටම ඉගෙනීම. ඒ කියන්නේ මොකක්ද? ඔයා දන්නවා ඇති ෆ්‍රීලාන්සින් සයිට් වල නිතරම අලුතින් අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ යාගේ නීති රීති, අලුත් වෙන ඩිසයින්, ට්‍රෙන්ඩින් ඩිසයින් අන්න ඒ වගේ දේවල් නිතරම අප්ඩේට් වෙනවා. ඉතින් මේ දේවල් ගැන අපිට ඉගෙන ගන්න මේ වෙනකොට නම් ගොඩාක් අවස්ථා හදලා තියලා තියෙනවා. උදාහරණයක් විදිහට ෆ්‍රීලාන්සර් වලට අලුත්ම කෙනෙක් නම් ඔයාට පුළුවන් YouTube හරහා මේ ෆ්‍රීලාන්සර් කියන්නේ මොනවද? ෆ්‍රීලාන්සර් එකේ අපිට මොනවද කරන්න පුළුවන් කියලා දෙයක් උනත් හොයාගන්න. ඉතින් අන්න ඒ හේතුව නිසා සාර්ථක ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් එයා දිගටම නවත්තන්න නැතිව එයා කරන දේ ගැන අවබෝධයෙන් ඉන්න ඕනි. එහෙමත් නැත්නම් හොඳ ඇලර්ට් එකේ ඉන්න ඕනි. ඊළඟ දේ තමයි ප්‍රොෆෙෂනල් එක. ඒ කියන්නේ වෘත්තීය මට්ටම. දැන් ඉතින් ඔයාලට හිතනවා ඇති ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් නම් කොහෙද වෘත්තීය මට්ටමක් තියෙන්නේ කියලා. නෑ. ගොඩාක් වෙලාවට අපි මේ ෆ්‍රීලාන්සින් සයිට් වල ගෙදර ඉඳන් වැඩ කරාට අපිට වැඩ කරන්න වෙන්නේ ලංකාවේ අයත් එක්ක නෙමෙයි. එහෙනම් අපිට වැඩ කරන්න වෙන්නේ නිතරම United States, United Kingdom, Australia අන්න ඒ වගේ ගොඩාක් දියුණු රටවල් වල ක්ලයන්ට්ලාත් එක්ක තමයි අපිට මෙතනදී වැඩ කරන්න වෙන්නේ. ඉතින් අන්න එයාලත් එක්ක වැඩ කරද්දී අපේ පළවෙනිම දේ තමයි අපි හදාගන්න ඕනේ අපේ වෘත්තීය මට්ටම. හේතුව තමයි එයාලට පොරොන්දු වෙච්ච වැඩේ අපි කරන්න වග බලා ගන්න ඕනේ. එහෙමත් නැත්නම් මේකේ තියෙනවා one time delivery කියලා එකක්. ඉතින් ඒක නිසා අපි යාළගෙන් සල්ලි ගන්නවා නම් අන්නේ සල්ලි ගන්න එකට හරි විශ්වාසවන්ත සේවාවක් දෙන එක තමයි සාර්ථක ෆ්‍රීලාන්සර් කෙනෙක්ගේ අන්තිම ලක්ෂණය වෙන්නේ. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා ඇති ෆ්‍රීලාන්සින් ගැන සරලවම කිව්වොත් ෆ්‍රීලාන්සින් කියන්නේ ඔයා යම්කිසි රටක ආයතනයකට හරි එහෙමත් නැත්නම් යම්කිසි පුද්ගලයෙකුට හරි ස්ථිරවම සේවය කරන්නේ නැතිව ප්‍රොජෙක්ට් එකක් විදිහට తాවකාලිකව එයාගේ අවශ්‍යතාවයකට අපේ ස්කිල් එක පාවිච්චි කරලා මුදලක් ලබා ගන්නව නම් අන්න ඒකට තමයි අපි ෆ්‍රීලාන්සින් කියලා කියන්නේ. ඉතින් මෙතනදී තවත් අය පටල ගන්න දෙයක් තමයි eBay සහ ෆ්‍රීලාන්සින් සයිට්. ඇත්තම කිව්වොත් එහෙම මේ ෆ්‍රීලාන්සින් කියලා කියන්නේ බඩුවක් විකුණන එක නෙමෙයි. ෆ්‍රීලාන්සර් කෙනෙක් වෙන අපි විකුණන්නේ අපේ ටයිම් එක සහ අපේ ස්කිල් එක විතරයි. අපි දැන් මෙච්චර වෙලා කතා කරපු ෆ්‍රීලාන්සින් වල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි එතනින් පළවෙනි එක ක්ලයන්ට්. එහෙමත් නැත්නම් ගැනුම්කරු.
ඒ කියන්නේ තව කෙනෙක් ලව්වා වැඩේ කරගන්න අවශ්‍ය කෙනා. දෙවනිය තමයි ෆ්‍රීලාන්සර්. ඒ කියන්නේ ඔයා. එහෙමත් නැත්තම් විකුණුම් කරු. ඒ කියන්නේ හරියටම කිව්වොත් එහෙම තව කෙනෙක්ට ඕනි දේ කරලා දෙන කෙනා තමයි ෆ්‍රීලාන්සර් කියලා කියන්නේ. ඉතින් දැන් ඔයාටත් හිතෙනවද මේ ෆ්‍රීලාන්සින් වලට වඩා ඔයාට මේ 8-5 ස්ථිර ජොබ් එක හොඳයි කියලා? එහෙනම් අපි දැන් බලමු ඔයාගේ මේ ස්ථිර ජොබ් එක සහ ෆ්‍රීලාන්සින් අතර වෙනස්කම් ගැන. අපි ස්ථිර ජොබ් එකක් කරනවා නම් අපිට සිද්ධ වෙනවා උදේ 8 ඉඳන් 5 වෙනකන් එක දිගට වැඩ කරන්න. හැබැයි ෆ්‍රීලාන්සින් වල අපිට තියෙන වාසියක් තමයි අපිට පුළුවන් අපිට කැමති වෙලාවක වැඩ කරන්න. හැබැයි ඉතින් එයාලට දෙන්න පොරොන්දු වුණ වෙලාවට අපි වැඩේ දෙන්නත් වග බලා ගන්න ඕනි. ඉතින් තමයි ඔයා ස්ථිර ජොබ් එකක් කරනවා නම් ඔයාට සැලරි එකක් හම්බෙන්නේ මාසේ අන්තිමට. එහෙමත් නැත්නම් මන්ත්ලි සැලරි එකක් තමයි හම්බෙන්නේ. හැබැයි ෆ්‍රීලාන්සින් කරන අපිට තියෙන වාසියක් තමයි අපි වැඩ කරන විදිහට තමයි අපේ මුදල තීරණය වෙන්නේ. ඉතින් ඒක සමහරක් වෙලාවට ස්ථිර ජොබ් එකේ කෙනෙක්ගේ මන්ත්ලි සැලරි එකට වඩා ගොඩාක් වැඩි වෙන්න වගේම ගොඩාක් අඩු වෙන්න උනත් පුළුවන්. අනිත් තමයි ස්ථිර ජොබ් එකක් කරද්දී ඔයා නිතරම ඔයාගේ ලොක්කා එහෙමත් නැත්තම් බොස් කියන දේ අහන්නම වෙනවා. හැබැයි ඉතින් ෆ්‍රීලාන්සින් කරන අපේ බොස් තමයි අපි. ඒ කියන්නේ අපිට ඕනි විදිහට තමයි ෆ්‍රීලාන්සින් අපි වැඩ කරන්නේ. ඊළඟ දේ තමයි ඔයා ඔෆිස් එක ස්ථිර ජොබ් එකක් කරනවා නම් ඔයාට හැමදාම හම්බෙන්නේ එකම පිරිසක් විතරයි. හැබැයි ඔයා ෆ්‍රීලාන්සින් නගේ සයිට් එක වැඩ කරනවා නම් ඔයාට විවිධ රටවල් වල විවිධ ක්ලයන්ට්ලත් එක්ක වැඩ කරන්න අවස්ථාව හම්බෙනවා. ඉන්නේ තමයි ස්ථිර ජොබ් එකක් කරද්දී ඔයා දන්නවා ඇති නිවාඩුවක් එහෙම ගන්නවා කියන්නේ ටිකක් කරන්න අමාරු වැඩක්. හැබැයි ඉතින් ෆ්‍රීලාන්සර් කරන අයට එහෙම නිවාඩු කාගෙන්වත් ඉල්ලලා අවසර අරන් ගන්න ඕනේ නැහැ. ඔයාට හිතන වෙලාවට ඔයාට නිවාඩු ගන්න පුළුවන්. හැබැයි ඉතින් එතනදි පොඩ්ඩක් මතක තියාගන්න. ඔයා නිවාඩු ගන්නවා එකම ඔයාගේ ආදායම වුණත් නතර වෙන්න පුළුවන්. ඔයාට දැන් තේරෙනවා ඇති මේ ස්ථිර ජොබ් එකක් සහ ෆ්‍රීලාන්සර් සයිට් එක ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ කරන එකේ තියෙන වාසි හා අවාසි ගැන. ඔන්න දැන් ඔයාට කරන්න පුළුවන් ඔයාටත් ගැලපෙන්නේ ස්ථිර ජොබ් එකක්ද එහෙමත් නැත්නම් ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ කරන එකද කියලා තෝරගන්න. මේ ෆ්‍රීලාන්සින් සම්බන්ධව කතා කරනකොට තවත් කතා කරන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි සර්විස් බේස් ෆ්‍රීලාන්සින් කියන එක. ඒ කියන්නේ සේවය පදනම් කරගත් ෆ්‍රීලාන්සර් කියන එක. හරි, දැන් ඉතින් මේ වීඩියෝ එක බලන ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මට තියෙන ස්කිල් එක මම හොයාගන්නේ? එහෙමත් නැත්නම් කොහොමද මම ස්කිල් එකක් හදාගන්න ඉගෙන ගන්න කියන එක. ෆ්‍රීලාන්සින් මගේ ප්ලැට්ෆෝම් එක වැඩ කරනකොට ගොඩාක් අයට වරදින දෙයක් තමයි එහා ගෙදර අක්කා ග්‍රැෆික් ඩිසයින් කරලා කාර් එකක් ගත්තා. අන්න ඒක නිසා මමත් පටන් ගන්නවා ග්‍රැෆික් ඩිසයින් කියන එක. ඉතින් ඇත්තටම ඒ වගේ දෙයක් කරොත් තව කෙනෙක් කරන දෙයක් එයාට හරි ගිය නිසා ඔයත් කරන්න පටන් ගන්නවා නම් ඔයාට ටික කාලයක් යද්දි මේක එපා වෙනවා. ඉතින් අන්න ඒක නිසා ඔයා කරන්න ඕනි මුලින් ඔයා කල්පනා කරන්න ඔයා ආස මොනවටද කියලා. අන්න ඔයා ආස දේ මොකක්ද කියලා තේරුම් ගත්තට පස්සේ ඔයාට ඒක තේරුණාට පස්සේ ඔයාට කරන්න පුළුවන් ඔයා ඒ ආස පාත් එක ඉගෙන ගන්න. හැබැයි ඉතින් මේක දවසින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඔයාට ටික කාලයක් කැප කරලා ඉගෙනගෙන කරන්න ඕනි වැඩක් මේක. හරි. ඉතින් මම දැන් ඔයාට කියන්නම් බිගිනර් කෙනෙක්ට. ඒ කියන්නේ මේ ෆ්‍රීලාන්සර් වලට අලුත් කෙනෙක්ට ලේසියෙන්ම ඉගෙනගෙන සාර්ථක වෙන්න පුළුවන් ස්කිල් 3ක්. පළවෙනි එක තමයි ග්‍රැෆික් ඩිසයින්. ඒකට මේ ෆ්‍රීලාන්සින් ඇතුලේ අපිට කරන්න පුළුවන් තවත් බේසික් ස්කිල් එකක් තමයි කන්ටෙන්ට් රයිටින් ඇන්ඩ් ට්‍රාන්ස්ලේෂන් කියන්නේ. ඊළඟ හොඳම ස්කිල් එකක් තමයි VA කියලා කියන්නේ. ඉතින් VA කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අයට තමයි මම මේ කියන්නේ. VA කියලා කියන්නේ අතත්ති සහායක කියන එක. ඒ කියන්නේ ඔයාට මේ ස්කිල් එක හදාගත්තොත් ඔයාට කරන්න තියෙන්නේ තවත් කෙනෙකුගේ ඊමේල් චෙක් කරන එක. ඔයාට මේ වගේ ස්කිල් එකක් හදාගන්න ඕනි නම් ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනි ඔයාගේ ස්කිල් එක තෝරගන්න එක. ඊට පස්සේ අපි කරන්න ඕනි ඉගෙනීම.
ඒ කියන්නේ ඔයා තෝරගත්ත පාත් එක ගැන ඔයා හරියටම ඉගෙන ගන්න ඕනේ. ඊගාව දේ තමයි ප්‍රායෝගික පුහුණුව. ඒ කියන්නේ ඔයා මේ මොන ස්කිල් එක කරත් වැඩක් නෑ. ඔයා මේක try කරලා බැලුවේ නැත්තම්. දැන් ඉතින් ඔයාට හිතනවා ඇති මට ස්කිල් එකක් තියෙනවා මම මේක කොහෙද විකුණන්නේ කියලා. ඔයා දන්නවනේ අපි පාරක් අයිනේ කඩයක් දාන් හිටියා කියලා සුද්දෝ අපි ගාවට එන්නේ නැහැ. ඉතින් එහෙනම් අපි කරන්න ඕනි අපි දෙන සර්විස් එකත් එක්ක අපි සුද්දෝ ගාවට යන එක. ඒකට ලෝකෙම පිළිගත්ත මේ වෙනකොට විශ්වාසවන්තම ප්ලැට්ෆෝම් දෙකක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක Fiverr, දෙවෙනි එක Upwork. Fiverr ගැන කිව්වොත් එහෙම Fiverr කියන්නේ හරියට සුපර් මාකට් එකක් වගේ. ඒ කියන්නේ මේ Fiverr තමයි බිගිනර් කෙනෙක්ට වගේම ස්කිල් එකක් තියෙන ඕනිම කෙනෙක්ට මේක සෙල් කරගන්න පුළුවන් ලේසිම තැන. ගාවට මම ඔයාලට කියපු සයිට් එක තමයි Upwork කියලා කියන්නේ. Upwork කියන්නේ Fiverr වගේ නන් නෙමෙයි. මේක හරියට තනිකරම ඉන්ටර්විව් එකක් වගේ. එහෙම කිව්වේ ඇයි කියලා දන්නවද? Upwork කියලා කියන්නේ Fiverr වගේ කෙටි කාලින වැඩ තියෙන තැනක් නෙමෙයි. Upwork කියලා කියන්නේ ප්‍රොෆෙෂනල් වගේම දිගු කාලීන වැඩ තියෙන තැනක්. හරි. මම දැන් ඔයාලට පැහැදිලි කරන්නම් Fiverr සහ Upwork අතර තියෙන වෙනස්කම් ගැන. ඉතින් ඉස්සෙල්ලාම අපි බලමු කාටද මේ ප්ලැට්ෆෝම් ගැලපෙන්නේ කියලා. ඉතින් සාමාන්‍ය Fiverr කියන එක ගැලපෙන්නේ අලුතින් පටන් ගන්න අයට. ඒ කියන්නේ බේසික් බිගිනර්ලාට තමයි මේ Fiverr කියන ප්ලැට්ෆෝම් එක ගොඩාක් සුදුසු වෙන්නේ. ඉතින් පළපුරුදු කට්ටියට කරගෙන යන්න පුළුවන්. ඒක නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ Upwork වලට වඩා බිගිනර් කෙනෙක්ට සුදුසු වෙන්නේ Fiverr කියන ප්ලැට්ෆෝම් එක. එතකොට Upwork කියන ප්ලැට්ෆෝම් එක සුදුසු වෙන්නේ සාමාන්‍යයෙන් ඒ ස්කිල් එකේ ලොකු ඒ කියන්නේ ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන අත්දැකීම් තියෙන කට්ටියට තමයි Upwork කියන එක සුදුසු වෙන්නේ. ඊට පස්සේ අපි වැඩ හොයාගන්න ඕනි කොහොමද කියලා කතා කරත් අපිට ගොඩක් ඉස්සරහින් ඉන්නේ Fiverr. හේතුව තමයි Fiverr එකේදී අපි කරන්න ඕනි අපේ ස්කිල් එක අපි පබ්ලිෂ් කරාට පස්සේ ක්ලයන්ට් තමයි එන්නේ අපිව හොයාගෙන. එතකොට අපිට යන්න අවශ්‍ය නැහැ ක්ලයන්ට් කෙනෙක් ගාවට. එතකොට එයා තමයි අපි සුදුසුයි කියලා හිතාගෙන අපි ගාවට එන්නේ. අන්න එතකොට ඔයාලට ඕඩර් එකක් එන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. හැබැයි Upwork වලදී වෙන්නේ අපි යන්න ඕනි. අපි මෙන්න මේ දේ කරනවා. එයා ඒ කියන්නේ ක්ලයන්ට් කෙනෙක් දාන ගිග් එකකට එයා දාන මැසේජ් එකකට අපි දෙන්න ඕනි යාලේ ප්‍රොපෝසල් එකක් විතරයි. අන්න එතකොට ක්ලයන්ට් තමයි තීරණය කරන්නේ මගේ වැඩේට සුදුසුම කවුද කියලා. ඉතින් එහෙම වුණාම අපිට ඕඩර් එකක් එන්න තියෙන සම්භාවිතාවය ටිකක් විතර අඩුයි. ඉතින් ඒක නිසා වැඩක් හොයා ගනිද්දි ගොඩක් ඉස්සරහින් ඉන්නේ Fiverr කියන ප්ලැට්ෆෝම් එක. ඔයාලට කියන්නම් ඔයාලට කිසිම අත්දැකීමක් නැත්නම් පොඩි ස්කිල් එකක් විතරයි නම් තියෙන්නේ. එහෙමත් නැත්නම් ඔයා ස්කිල් එකක් හදාගෙන යන ගමන් නම් ඉන්නේ. එහෙමත් නැත්නම් ඔයාට මේ වෙනකොටත් ඔයා අඳුරගත්ත ස්කිල් එකක් තියෙනවා නම් ඔයා පටන් ගන්නම ඕනේ Fiverr කියන ප්ලැට්ෆෝම් එකෙන්. හේතුව තමයි මේක පටන් ගන්න අපිට කිසිම වියදමක් යන්නේ නැහැ. මුදලක් ආයෝජනය කරන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලට ෆ්‍රී මේ වැඩේ පටන් ගන්න පුළුවන්. ඒක තමයි ඔයාට පොඩි මයික්‍රෝ ජොබ් කරලා අත්දැකීම් ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔයාට කිසිම වියදමක් නැතිව මේ Fiverr එකට ගිග් එකක් දාලා බලන් ඉන්න පුළුවන්. ඊළඟට ඔයාට මේ Fiverr Upwork කියන සයිට් එක විතරක් නෙමෙයි ඔයාට පුළුවන් වෙනත් ප්ලැට්ෆෝම් හරහා ඔයාගේ සෙල් එක ඔයාගේ ස්කිල් එක සෙල් කරලා ඔයාට මුදල් හම්බ කරන්න. ඉතින් උදාහරණයක් විදිහට තවත් ඒ වගේ හොඳ සයිට් තුනක් තමයි LinkedIn කියන්නේ එකක්. ඒ වගේම තමයි people per hour කියලා එකක් තියෙනවා. අනිත් එක තමයි freelancer.com කියන එක. ඉතින් මේ සමහරක් දේවල් වල තරගකාරීත්වය වැඩි. අන්න ඒ නිසා තමයි මම ඔයාලට නිතරම රෙකමන්ඩ් කරන්නේ මේ Fiverr කියන ප්ලැට්ෆෝම් එකේ ඔයා අදම ජොබ් එකක් පටන් ගන්න කියලා. මොකද ඒක ඔයාට නිකම් ෆ්‍රී හම්බෙන දෙයක්. ඒක නිසා ඔයාට කිසිම වියදමක් නැහැ. ඔයාගේ කාලය සහ ස්කිල් එක විතරයි මෙතන වැය කරන්න වෙන්නේ. ඉතින් එහෙනම් මම අද කියා දීපු දේවල් ඔයාට පොඩක් වැදගත් ඇති කියන මං හිතනවා. ඔයාට මොකක්ම හරි මේ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාට මේ account හදන එකේ සම්බන්ධව මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඔයාලට අපි කලින් කලින් කරපු වීඩියෝ එකේ link එක උඩින් දාන්නම්. ඒකත් අනිවාර්යෙන් බලන්න. ඒ වගේම තමයි එකතු වෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් අපේ group එකටත් එකතු වෙන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.